ආදරෙන් පිළිගන්න ඔයාලව මගේ channel එකට. හදවතට දැනෙන ආදරණීය කතාවක් තේන ලස්සන ෆිල්ම් එකක් අරගෙනයි අද මම ආවේ. අපි යමු ෆිල්ම් එකට. රෝහන් කියලා කියන්නේ අධ්‍යාපන කටයුතු වලට විදේශගත වෙලා මේ වෙනකොට හැමෝගෙම ආදරේ දිනාගත කඩවසම් තරුණයෙක්. එයා නිසා පාසල් නිවාඩුවට කලින් තියෙන අවසාන මැච් එකත් වින් කරන්න යාළගේ ටීම් එකට පුළුවන් වෙනවා. ඉතින් දුර රටකට වෙලා ඉඳපු රෝහන් මග බලාගෙන ඉන්නේ යාගේ ආදරණියන්ව මුණ ගැහෙන්න. මොකද එයාට ඉන්නේ හරිම ආදරණීය පවුලක්. පුංචි කාලේ ආවට පස්සේ මේ පාර දීවාලි වලට තමයි ගෙදර යන්නේ. ගෙදර ඉන්න ආච්චිලා යාළගේ මුණුබුරුන්ට හරිම ආදරේ. යාළ ගැන නිතරම කතා කරනවා. ඔන්න ඉතින් පහුවෙනිදා කොල්ලා ගෙදර. රෝහන්ට ඉන්නවා අයියා කෙනෙක්. මේ දෙන්නට දෙන්න ගොඩක් ආදරේ. ඉතින් ආච්චිලා දෙන්න කතා වෙනවා මේ කැඩිලා විසිරලා ගියපු පවුල ආයෙත් එකතු කරන්නේ කොහොමද කියලා. මොකද රෝහන් නොදන්න එක රහසක් තියෙනවා. යාගේ අයියාව අරන් හදාගන්න ගනිපු ළමයි. ඒත් ඒක රෝහන්ට දැනගන්න තියන්න හොඳ නෑ. එහෙම වුණොත් ඉතින් යාල්ට යෂ්කිත් බැනුම අහන්න වෙයි කියලා අත්තම්මලා කිව්වත් මේ වෙනකොටත් මේ දේවල් අහගෙන ඉඳපු රෝහන් පුදුම වේදනාවකින් ඇස්වල කඳුළු පුරවගෙන බලාගෙනයි ඉන්නේ. මේ කීපු දේවල් විශ්වාස කරගන්න බැරුවා. දැන් ඉතින් හංගල වැඩකුත් නෑ. රෝහන්ගෙන් බේරිල්ලකුත් නෑ කියලා දන්නේ හින්දා ආච්චිලාට මේ හැමදේම කියන්න වෙනවා. ගොඩාක් කාලයක් යෂයි නන්දනී දෙන්නට දරුවෙක් හිටියේ නැති හින්දා පුංචි රාහුලව මේ ගෙදරට එක්කගෙන එනවා. ඉදා ඉඳන් හැමෝගිව ජීවිතේ උනේ යා. අවුරුදු 9කට පස්සේ තමයි ඔය අපේ ලෝකෙට ආවේ. එතකොට අපේ පවුල සම්පූර්ණ වුණා. රාහුලට අවුරුදු 8ක් වෙද්දි මේ දේවල් දැනගත්තත් යාෂයාලගේ ලොකු පුතා හැමදාමත් රාහුල් කියලා රාහුල්ට යාෂ ආදරෙන් තීරුම් කරලා දෙනවා. හැබැයි මේ වෙද්දි නම් රාහුල් මෙයාලගෙන් ඈත් වෙලා. ඇයි එහෙම උනේ? කොහොමද මේ ආදරණීය පවුල දෙකට උනේ කියලාත් අත්තම්මලා රෝහන්ට කියනවා. ඉස්සර දවසක පූජා උත්සවය හරිම සතුටින් සමගින් කරගෙන යනවා. රාහුල් එයාගේ පෞද්ගලික හෙලිකොප්ටරෙන් ගෙදරින්නේ එයාගේ පවුලේ අයව දකින්න පුදුම තරම් ආසාවෙන්. රාහුල්ගේ අම්මට දැනෙනවා රාහුල් ආවා කියලා. ඉතින් සතුට කඳුරු පුරෝගෙන එයාගේ පුතාව ගෙදරට පිළිගන්නවා. හරි ආදරෙන්. මං ගෙදරට අඩිය තියද්දිම ඔයා හොඳට දන්නව නේද? මං එනවා කියලා දැනෙනව නේද කියලා. එයා අම්මගේ ආශිර්වාදය ලබා ගන්නේ මේ කාලේ රාහුල්ගේ හොඳම යාළුවා නේනත් එක්ක තමයි වැඩි හරියක් කාලය ගත කරන්නේ. රාහුල්ට යාගේ තාත්තා සේරම බිස්නස් බාර දෙන්නේ අපේ නම තියාගෙන හොඳින් කරගෙන යන්න කියලා. මේ දේවල් මේ විදියට සිද්ධ වෙද්දි ගෙදර ලොකු උපන්දින පාටියක් සංවිධානය වෙනවා. රාහුල්ගේ ගෙදර වැඩ කරන සායිදා අසනීප නිසා යාව බලන්න රාහුල් යනවා. තාත්තගේ පණිවිඩයක් අරගෙන. ගෙදරට ඕන රස කැවිලි වගේක් ගෙන දැනුම් දෙන්න. රාහුල් දකින්නවා ටවුන් එකේ කඩයක් කරන අංජලි කියන හූරතල් පිස්සු කෝච්චිය. රාහුල් කියන්නේ කවුද කියලා නොදන්න අංජලි. රාහුල් කියන්නේ යාගේ හොඳම යාළුවා සායිදාගේ දුවව බලන්න ආපු මනමාලයා කියලා. එහෙම හිතාගෙන රස්තියාදුකාර පාට්ටෙන් රාහුල් එක්ක කතා කරනවා. පත්තරේ ඉන්න සායිදා වැඩ කරන හම්පුතාගේ පුතාත් හරියට ඔයා වගේ කියලා රාහුල්ව පෙන්නද්දි ඇත්තටම මේ ඉන්නේ මනමාලයා නිමි කියලා දැනගන්න අංජලි ලැජ්ජ වෙනවා. රාහුල් එතරින් පිට වෙන්නේ ඔයා නම් නියමයි කියාගෙන. උපන් දිනේ දවසේ අංජලිසා සායිදාගේ දුව එක්ක රස කැවිලි අරගෙන රාහුල්ලගේ ගෙදර එනවා. පාටි එක අතරදී සින්දුවක කෑල්ලක් අමතක වෙනකොට අංජලි කියන්න ගිහින් හැමෝම ආදිහා බලන නිසා අවුල් වෙන්න අංජලි ඇතින් එතන තිබුණ මල් පෝච්චියක් පෙරලා අවුලක් වෙනවා. පාටිය ටික කවුලුන එකට සමාව ගන්න සායිදා අංජලිව එක්කගෙන ගියාම යෂ්ට පිටිපස්සින රාහුල් ඇද කරනවා. එතනත් පිස්සු විකාරයක් තමයි අංජලි නම් කරන්නේ. එයා පොඩි කෙල්ලෙක් නිසා සමාව දුන්න කියලා තමයි යෂ්ට එතනින් පිටත් වෙන්නේ. රාහුලට දැන් අංජලි ගැන හිතෙන්න අරගෙන. අංජලිගේ නංගි වගේම රාහුල්ගේ මල්ලි ඉස්කෝලේ එක්කම පන්තිවල හිටියත් දෙගොල්ලන්ගේ දුප්පත් පෝසත් කියන පන්ති පරතරේ හින්දා හැමදාම රණ්ගු කරගන්නවා. මේ විදියට දවසක් කරන විහිළුවකට අංජලි නංගිගේ හිත හොඬටම රිදෙනවා. මේ දේවල් දැනගත්ත රාහුල් රෝහන් වෙක්කගෙන අංජලිගේ ගෙදර යනවා. පූජිගෙන් සමාව ඉල්ලන්න සලස්වනවා. මේ විදියට රාහුල් අංජලිව නිතර මුණ ගැහෙන්න ගන්නවා. ඉතින් ආදරවන්තයෙකු ගැන පළවෙනි පිවිතුළු ආදර හැඟීම අංජලිට දැනෙන්න ගන්නවා. දෙන්නට දෙන්න ගොඩාක් ආදරය කරනවා. ඉතින් රාහුල්ගේ මේ හැඟීම ගැන එයා අම්මා එක්ක කතා වෙන අතරේදී එයාගේ තාත්තා ආච්චි එක්ක කතා කරන්නේ ව්‍යාපාර හවුල්කරුවෙකුගේ දුවෙක් වුණ රාහුල්ගේ හොඳම යාළුවා නීනව රාහුලට සෙට් කරන්න. රාහුල්ගේ තාත්තා තීරණය කරලා ඉවරයි. හැබැයි තාමත් රාහුල් මේ ගැන නම් දන්නේ නැහැ. මේ කාලෙදි තමයි රෝහන් අධ්‍යාපන කටයුතු වලට පිටරටකට යන්නේ. දවසක් නේනලින තනම රාහුල්ගෙන් අහනවා එයා නේනට ආදරේ නේද කියලා. තිබුණු සිටුේෂන් එකේ හැටියට
රාහුල්ට මොනවත්ම කියාගන්න බැරුව අසරණ වෙලා අම්මා දිහා බලනවා. නේනටත් මේක නෝට් වෙනවා. තාත්තා හිතන්නේ රාහුල් නේනට ආදරය කිර නිසා එයා රාහුල්ට සුබ පතනවා. එදා රෑ රාහුල් කරන්නේ මොකද්ද කියලා කල්පනා කර කර ඉන්නකොට එතනට එන නේනලා අහනවා කවුද ඒ වාසනාවන්තිය කියලා. රාහුල්ට නෙනත් පව් නිසා මොනවත්ම කියාගන්න බැහැ. නෙන දුකින් උනත් රාහුල්ට විශ් කරනවා. එයා ආදරය කරන කෙනාව අනිවාර්යයෙන්ම බඳින්න කියලා. නේනයාගේ යාළුවා ගැන හොඳටම දන්න නිසා එයාව තේරුම් අරන් පැත්තකට වෙනවා. ටික දවසකින් යෂ් මේක දැනගන්නවා. පවුලේ ගෞරවයට සම්ප්‍රදායට පිටින් ගියොතින් තාත්තගේ ආදරෙත් නැති වෙයි කියලා අනතුරු අඟවනවා. පුංචි කාලේ ආදරෙන් බලාගත්තු රැකවරණේ දීපු තාත්තගේ හිත රිද්දන්නේ නැහැ කියලා රාහුල් මේ වෙලාවේ පොරොන්දු වෙනවා. ඉතින් තාත්තගේ කීමට පිටින් යන්නේ නැහැ කියලා හිතපු රාහුල් අංජලිව හම් වෙන්න යද්දි දකින්න ලැබෙන්නේ නම් කවදාවත් නොහිතපු දෙයක්. අංජලිට හිතපු එකම ශක්තිය වුණු තාත්තා මේ ලෝකෙන් යන්නම දීන්. ඉතින් තමන් ආදරය කරපු කෙනා තනි වෙන්න දෙන්නේ නැහැ කියලා හිතාගත්ත රාහුල් අංජලිව එයාඩි කරගන්න තීරණය කරනවා. අංජලි රාහුල් විවාහ වෙලා තාත්තා ඉදිරියට ගියත් තාත්තා රාහුල්ව පිළිගන්න සූදානම් නැහැ. එයා කියනවා අද ඔයා උප්පු කලා ඔයා මගේ ලී නෙමෙයි කියන. ආපහු ඔයා මගේ තාත්තා කියන්න එපා කියලා. ආච්චි වගේම අම්මත් මේ වෙලාවේ ගොඩක් අසරණයි. මං හරිද වැරදිද කියලා අම්මගෙන් අහන රාහුල් මං යන්නද එහෙනම් කියලා තදින් වැළඳ ගන්නවා. ඒත් අම්මටත් මොනවත්ම කියන්න විදියක් නැහැ. එයා රාහුල්ට වගේම යෂ්ටත් ගොඩක් ආදරේ. අම්මා දෙන්නටම ආශිර්වාද කරලා ශායිදවත් එයාල එක්ක පිටත් කරනවා. කිසිම අඩුවක් නොකර එයාගේ පුතාව පරිස්සම් කරන්න කියලා. අවසාන වතාවට රෝහන්වත් හම්බෙන රාහුල් එයාගෙනුත් සමුගන්නවා. ඒත් වෙච්ච කිසිම දෙයක් කියන්නේ නම් නැහැ. මොකද මේ දේවල් තේරුම් ගන්න පුරවන් වයසක නෙමේ රෝහන් ඉන්නේ. ක්‍රිකට් කණ්ඩායමේ ඉහළටම යන්නේ කියලා සුබපතලා එයා පිටත් වෙනවා. මේ කටාවහර රෝහන් හිතා ගන්නවා තමන්ගේ අයියව කොහොම හරි එක්කගෙන ඇවිල්ලා විසිරිලා ගියපු යාළගේ පවුල ආයෙමත් එකතු කරනවා කියලා. රාහුල් ඉන්නේ ලන්ඩන් කියලා දැනගෙන එයාගේ උපාධිය හදාරන්න ලන්ඩන් වලට යන්න තීරණය කරනවා. මේ විදිහට ලන්ඩන් ගියපු රෝහන් ඇතුළත් වෙන කොලෙජ් එකටම තමයි අංජලිගේ නංගි පූජා එන්නෙත්. ඉස්සර හිටපු පුංචි කෙල්ල සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා ආඩම්බරකාර කෙල්ලෙක් තමයි දැන් පූජා ඇතුලේ ඉන්නේ. කොල්ලන්ගේ ආකර්ෂණේ නොඅඩුව ලැබෙන පුජව අලුතෙන් ආපු රෝහන් නම් ගණන් ගන්නවත් නැහැ. ඒක හින්දම පූජා රෝහන් ගැන හොයලා බලන නිසා එයා දැනගන්නවා මීයා එක පුංචි කාලේ රණ්ඩු කරපු රෝහන් තමයි හැන්ඩියා වෙලා ඉන්නේ කියලා. ආවට පස්සේ උණු හැම දෙයක්ම පූජා රෝහන්ට කියනවා. ඒ දෙන්න යාළගේ ලෝකෙ ගොඩාක් සතුටින් ජීවත් වෙනවා. ඒත් හැමදාම අම්මා තාත්තා මතක් කරනවා. ඇයි දැන් ඔයා ආවේ කියලා ඇහුවම එයා පවුල එකතු කරන්න ආපු එක වගේම ඒක කරන්න පූජාගිනුත් සපෝට් එක ඉල්ලනවා. ඒක නිසාම පූජාගේ යාළුවෙක්ගේ අයිය කෙනෙක් විදියට රෝහන් රාහුල්ගේ ගෙදරට අඩිය තියෙනවා. මුලින් අකමැති වුණත් එයාලගේ මව් රටෙන් ආපු කෙනෙක් නිසා නවාතැන් දෙන්න කැමති වෙනවා. මේ ඉන්න හැන්ඩිය එයාගේ මල්ලි කියලා නම් රාහුල්ට අඳුනගන්න බෑ. ඉතින් රෝහන්ගේ නම යෂ් කියලා එයාලට හඳුන්වලා දෙද්දි රාහුල්ට එයාගේ තාත්තව මතක් වෙන හින්දා ටිකක් නොසන්සුන් වෙලා එතනින් යන්න යනවා. මේ ගෙදරත් එක්ක හිතවත් වෙන්න රෝහන්ට වැඩි වෙලාවක් යන්නේ නැහැ. කොහොම හරි පූජත් රෝහන් එක්කමයි වැඩිපුර කාලේ ගත කරන්නේ. ඒ වගේම යාගේ ඇඳුම් පැළඳුම් පවා ටිකෙන් ටික වෙනස් වෙන්න ගන්නවා. ගෙදර ඉන්න අතරේ අම්මා තාත්තා මතක අවුස්සන වැඩ කරන්නත් රෝහන් අමතක කරන්නේ නැහැ. දවසක් රාහුල්ගේ පුතාගේ ප්‍රසන්නයකට යන රෝහන්ට ආරාධනා කරන නිසා ඒකට යන සූදානම් වෙලා සපත්‍ර ලේස් එක ගැට ගහන්න try කරනකොට මේක දකින චායිදා අඳුර ගන්නවා මේ යාගේ පුංචි බේබි කියලා. මොකද පුංචි කාලේ මේවා කළේ ශායිද නිසා. එයාත් රෝහන්ට අම්මා කෙනෙක් වගේ ඉතින්. ශායිදා රෝහන්ව ආදරෙන් වැළඳ ගන්නවා. අංජලිත් මේක දකින හින්දා යෂ් කියන්නේ රෝහන් කියලා දැනගන්නවා. ඒත් මේක අයියට දැනගන්න තියන්න එපා කියලා රෝහන් ඉල්ලනවා. අංජලි කියන්නේ යාගේ මව් රටට මාරම ආදරේ කෙනෙක්. ඉතින් එයාගේ පුතා ප්‍රසංගයේදී ජාතික ගීය ඉදිරිපත් කරන එක ගැන මාර විදියක සතුටු වෙනවා. හැමෝගෙම ප්‍රශංසාවත් අංජලිගේ පුතාට හිමි වෙනවා. කොහොම හරි එදා හවසේ රාහුලුත් දැනගන්නවා මේ එයාගේ පුංචි මල්ලිය කියලා. ගෙදර යන්න කතා කළත් රාහුල් එකට එකග වෙන්නේ නැහැ. මොකද තාත්තගේ අකමැත්තෙන් එහෙ යන්න රාහුල් කැමති නැහැ.
රාහුල් එක්ක යන්න බැරි නම් යෂ් නන්දිනි දෙන්නව ලන්ඩන් ගෙන්න ගන්න රෝහන් ප්ලෑන් කරනවා. එයා කියනවා අම්මා තාත්තා මෙහෙ එනවා හීනෙන් දැක්ක කියලා. ඔන්න ඉතින් රෝහන්ව පුදුම කරන්න මේ දෙන්න ලන්ඩන් ඇවිත් දෙගොල්ලන්වම මීට් කරවන්න හිතාගෙන රෝහන් රාහුවට වගේම තාත්තලව එකම තැනකට ගෙන්න ගන්නවා. එතනට එන අම්මට ඉස්සර රාහුල් ළඟදි දැනුණු හැංගීම දැනන්න ගන්න හින්දා හැරිලා බැලුවාම රාහුල්ව දකිනවා. කාලයකට පස්සේ දැකපු මේ දෙන්න කඳුළු අතරින් ගොඩක් ආදරෙන් වැළඳ ගන්නවා. මේක දකින රෝහන් පූජා දෙන්නටත් සතුටු කඳුළු. අනිත් පැත්තෙන් අංජලිට තාත්තව මුණ ගැහෙනවා. තාත්තට තේරෙනවා මේක රෝහන්ගේ වැඩක් කියලා. ඉතින් මේ කරපු දෙයටට හොදටම බැන්නත් ඒවට රෝහන් නැවතිල්ලක් නැතුව ඒක මේක කියන්න ගින් හොඳ කනේ පාරක් කනවා. රාහුල් යාගේ පුතෙක් නෙමෙයි කියලා අන්තිමටම කියද්දී තාත්තේ වායේ බොරු කියන්නේ ඔයා තාමත් යට ආදරේනේ කියලා එතනින් යන්න යනවා. මේ අතරේදී අංජලි රාහුල්ට වද කරනවා ගෙදර යන්න කියලා. එහෙම ටික දවසක් යද්දී යෂ්ගේ අම්මා මේ ලෝකෙන් යන්න යනවා. චිතකය දල්වන් යනකොට හැමෝම කියනවා රාහුල් ඒවි කියලා. කිව්වොත් වගේම රාහුල් ආච්චිට සමුදෙන්න එනවා. අවසන් කටයුතු ඉවර කරලා රාහුල් ආපහු ලන්ඩන් යන එක නවත්තන්න කියලා අම්මා තාත්තට බල කරනවා. රාහුල් ආයෙමත් ලන්ඩන් යන්න සූදානම් වෙනවා. තාත්තා රාහුල්ගේ පින්තූරයක් දිහා බලාගෙන දුකෙන් ඉන්නකොට එතන එන රාහුල්ට හොඳටම දොස් කියනවා. තාත්තා බැන්න කියලා දරුවෝ ගෙවල් දාලා යනවද? ආදරේ වැඩි නිසානි බැන්නේ. මේ අත් දෙකෙන් උණුහුමට තුරුල් කරන් ඉදපු ඔයාට තාත්තා ආදරේ නෑ කියලා කොහොමද හිතුවේ? කියලා තාත්තා සමාව ඉල්ලනකොට රාහුල් යාව ආදරෙන් වැළඳ ගන්නවා. ඒ වගේම එයාගේ ලේලිවත් ගෙදරට පිළිගන්නවා. වෙන් වෙලා හිටපු ලස්සන පවුලක් ආයිත් එකතු වෙද්දී රෝහන් පූජ දෙන්නත් එයාලාගේ ආදරේ ජය ගන්නවා. ළමයි අම්මා තාත්තා කියන දේ අහනවා වගේ අම්මා තාත්තා ළමයින තේරුම් අරන් එයාලාගේ පැත්තෙන් හිතන්න එයාලාගේ පැත්ත අරගෙන එයාලට ආශිර්වාද කරන්නත් දවසක් දෙමව්පියන් කෙනවා. අන්න එදාට තේරිමක් නොකර ඇත්ත ආදරේ එකතු වෙලා ආදරණීය හදවත් ආදරෙන් එකතු වෙන්න ඕන. නැත්නම් ආදරණීය හිත් බිඳිලා විසිරලා ගියාම ආයමත් ඒ හිත් ආදරේ අත්හැරින්න මග ඇරින්න පුරුදු වෙනවා. අන්න ඒ හින්දා සල්ලි වලට මනුස්සකම් මනින්නවත් අනාගතයක් නැති තැනකට දුක් විඳින්න හිතන්නවත් එපා. ආදරයක් හොයාගන්නදී 100 වතාවක්වත් හිතන්න. නැත්නම් ඔයා විතරක් නෙමෙයි. ඔයාගේ වටේ ඉන්න අයත් අවසානයේදී දුක් විඳිවි. ආදරේ කියන්නේ සල්ලි නොඋනත් අගහිගකම් දැනෙද්දී ආදරෙත් මගහැරෙන කාලයක් මේක. ඒක නිසා ඇත්තටම ආදරේ නම් ආදරය කරන කෙනාව සුව පහසුවෙන් තියන්න පුළුවන් ආර්ථිකයක් හදාගෙන ළඟට ගන්න. එතකොට ඔයාගේ ආදරෙට කවුරුවත් එපා කියන එකක් නැහැ.